25ක් ලංකාවේ බස් ධාවනයේ දෛනිකව අඩු වෙලා තියෙනවා. මතු පිටින් පේනවා කොළඹ තියෙන බස් ධාවනය කරන නමුත් ගම්බද පළාත්වල බස් රථ ධාවනය සිදු වෙන්නේ නැහැ. ජනතාව ඉන්න වෙලාවට පමණයි දුර සේවා බස් රථ ධාවනය කරන්නේ. ගමන් වාර 50%කට ආසන්න ප්‍රමාණයක් දැන්ට නැවතිලා තියෙනවා. අපේ ලංකාවේ 25%ක් 30ක්. ඒ කියන්නේ බස් රථ 3500ක් 25ක් වගේ ප්‍රමාණයක් භූමි තෙල් ගහගෙන භූමි තෙල් දාලා තමයි බස් ධාවනය කරන්නේ. අපි ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරලා අපි ෆයිට් කරලා ගන්නේ ඩීසල් වලට බස් ගාස්තුව. නමුත් අවාසනාව දුප්පත් මිනිසුන්ට ලබා දෙන භූමි තෙල් ටික අපේ බස් රථ හිමිකරුවන් ලබාගෙන ඒ අය පරිහරණය කිරීම බරපතල ඛේදවාචකයක් සහ ඒ වගේම බරපතල පරිසර දූෂණයක්. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න අදාළ බලධාරීන්ට විශේෂයෙන්ම පාර්ශවයන් දෙකක් තියෙනවා මෙතෙන්දී. බස් රථ හිමිකරුවන්ගේත් වරද්ද තියෙනවා. ඒ වගේම ජාතික ගමනාගමන කොමිසම සභාවෙත් වරද්ද තියෙනවා. මම පූර්ණ වශයෙන් බස් රථ හිමිකරුවන්ට දෝෂාරෝපණය කරන්නේ නැහැ. නමුත් මේකේ 50%ක වගකීමක් තියෙන බස් රථ හිමිකරුවන්ගේ වැරද්දක් තියෙනවා. ඒ වගේම 50%ක වැරද්දක් තියෙනවා ජාතික ගමනාගමන කොමිසම සභාවේ. මොකද මේක හේතුව තමයි ප්‍රමාණවත් බස් ගාස්තුවක් බස් රථ හිමිකරුවන්ට ලබා නොදීම. පෞගේ කාලේ පුරාම ඔවුන් ඒක තමයි කරේ. බස් රථ හිමිකරුවන්ම බෙල්ලට හිර කරලා යම් කිසි එකක් ඩීසල් වැඩි වුණාම ඒ අයට ගාස්තුව ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. එතකොට බස් රථ හිමිකරුවා වෙන විකල්ප ක්‍රමවේදයන් හොයාගන්නවා. ඕක තමයි ඇත්ත කතන්දරේ. මේකේ තියෙන ප්‍රතිවිපාකේ බරපතලයි. මොකද මේකෙන් යන පරිසර දූෂණයත් එක්කම අපි කියනවා තාමත් ඩීසල් වල ප්‍රමිතියත් බරපතල ගැටලුවක් තියෙනවා පිරිපාදුම් වෙන ඩීසල් වල ප්‍රමිතිය. මොකද යල් පැන ගිය දැන් අවුරුදු 20ක් පරණ ඒ තියෙන ගැසට් එකේ ප්‍රමිතිය තමයි දැන් තියෙන්නේ. තාම අවුරුදු 20ක් පරණයි ඩීසල් වලට. ඒතකොට අපි කියනවා ඩීසල් වලත් ප්‍රමිතිය ගැටලුවක් තියෙනවා පිරිපාදුවේ. ඒතකොට ඒ වගේම දැන් මේ භූමි තෙල් දාගෙන ආපුවාම පරිසරය විනාශ වෙනවා. ඒ වගේම කාබන් මොනොක්සයිඩ් කාබන් වලින් තමයි මේක මේ බස් රථ වලට එන උදාහරණ ඒ දුම යන්නේ. එතකොට ඒක බරපතල පරිසර විනාශයක්. ඒ වගේම අපි ඩීසල් වෙනුත් කිව්වා සල්ෆර් ඩයොක්සයිඩ් එළියට යනකම් සල්ෆර් තමයි ඩීසල් වැඩියෙන් තියෙන්නේ. එතකොට මේකෙදි වෙන්නේ අනිවාර්යයෙන්ම මේ රටේ පිළිකා රෝගී, ශ්වසන රෝගීන්, හෘද රෝගීන් වැඩි වෙනවා. මේක අපි දිගින් දිගටම කිව්වා තමන්ගේ දැන් බස් රථ හිමිකරුවනුත් දැනගන්න ඕන. ඒ වගේම ඒ බලධාරීනුත් දැනගන්න ඕන තමන්ගේ ඥාතියෙක් කවුරු හරි පිළිකාවක් හැදුනොත් ඒ වගේම හෘද ආබාධයක් හැදුනොත් ඒ යාට කොච්චර මානසික වේදනාවක් තියෙනවද? තමන්ගේ කෙනෙකුට එහෙම වුණාම ඉතින් ඇයි මේ දේ කරන්නේ? ඒ නිසා මම පොලිස්පතිතුමාට ඊයේ දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් කොච්චර ප්‍රශ්නයක් වුණත් කමන්නේ මේ සියල්ලම අත්අඩංගුවට අරන් ඒ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මේ වගේ දෙයක් කරනවා නම් එහෙම කරන්න බස් රථ හිමිකරුවන්ගේ මගෙත් කොන්දපණ තියෙන්න ඕන. මම වැඩ කරන්නේ නැත්තම් මේ සංගම් අපි දාලා යන්න ඕන. නැත්තම් වැඩක් නැහැ මේ දේවල් කරන්න. මොකද විශේෂයෙන්ම කියන්නේ මේ බස් රථ හිමිකරුවන් මේම භූමි තෙල් දාලා බස් රථ ධාවනය කරනවා නම් ඔවුන්ගේ බලපත්‍රය අවශ්‍ය කරන්න කටයුතු කරන්න. මොකද එහෙම ඩීසල් වලට ප්‍රමාණවත් ගාස්තුවකට මේ බස් රථ ධාවනය කරන්න බැරි නම් ඒ අය වහාම මේ සේවාවෙන් ඉවත් වෙන්න ප්‍රශ්නයක් නැහැ. බස් එක එහෙම දුවන්න බැරි නම් භූමි තෙල් දාලා බස් දුවන්න හැකියාවක් නැහැ. දුවන්න බෑ. එහෙමනම් මේ බස් ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න. මේ රට විනාශ කරන්න එපා. මේ දරුවන්ගේ මේ සෞඛ්‍ය විනාශ කරන්න එපා. මිනිසුන්ගේ සෞඛ්‍ය විනාශ කරන්න එපා. මේක තමන්ගේ කාට හරි මේ රෝගියක් හැදුනොත් කොච්චර පවක්ද මේක? මේක කොච්චර ප්‍රශ්නයක්ද මේක? ඉතින් ඒ නිසා මම කියන්නේ විශේෂයෙන් මම පොලිස්පතිතුමාටත් ඒ වගේම මෝටර රථ දෙපාර්තමේන්තුවම මේ සම්බන්ධයෙන් කතා කරා වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න ඩීසල් වලින් පමණයි බස් රථ දුවන්න ඕන. ඒට විකල්පයක් විදිහට බස් රථ ධාවනය කරන්න හැකියාවක් නැහැ. මොකද මේක අපි දැන් ජූලයි මාසේ බස් ගාස්තුව ක්‍රියාත්මක වුණාන් පස්සේ ඩීසල් වලටයි බස් ගාස්තුව දෙන්නේ. භූමි තෙල් වලට බස් ගාස්තුව දෙන්නේ නැහැ.